එන්න ඩෝට ඇතුළට අපි මේ ඩෝට එනකන් තමයි බෙයිට් වෙවි බලන් හිටියේ. come inside. සෝරි සර් මට වැඩ වගේක් වැටුණා. It's okay, no problem. නෝනා මේ පොඩක් බලන්න මේ බේබිසිට ඇවිල්ලා. දුවේ මගේ බබාව බලා ගන්න ආවද? ඔව් මිස් මං ආවා. අනේ ලොකු දෙයක් දුව. මේ දුවවත් දිගටම ආවනම් ඇති. ඒ කිව්වේ? මේකයි දුව. අපේ සන් පොඩ්ඩක් දඟ හින්දාද දන්න එයාව බේබිසිට් කරන්න එන බේබිසිටර්ස්ලා one time මාවට පස්සේ I not coming. මට තේරෙන්නේ නෑ අපි try කරලා තියෙනවනේ. අපි try කරනවා but they are no answering, no response. අපේ සන් එච්චර දඟයි කියලා මං හිතන්නේ. ඔය සෝබන ගෑනුන්ගේ බොරු හේතු මෙයා උන්ට මගේ බබාව හරියට බලා ගන්න තේරෙන්නේ නැහැ. Exactly. ඔයා correct. ඒත් අරුණිදුවට තේරෙනව නේද? නේද දුව? දුව මගේ බබාව බලා ගන්නව නේද? මිස් හරියට කියන්නේ මම මිස්ගේ පුතාව හැමදාම බලා ගන්නවා වගේනේ. පිස්සුද දුව? මං එහෙම දෙයි මගේ බබාව. දුව කවුරු කියලාද හිතාගෙන ඉන්නේ? මම දන්නවා මගේ සන්ව ගන්න ගොඩක් අය try කරනවා කියලා. හැබැයි daughter හොඳ ළමෙක් වගේ පේන්නේ. but මගේ සන්න මං එහෙම කාටවත් දෙන්නේ නැහැ. අනේ මගේ චූටි බබා ඇහැරිලා. බබා මෙයා තමයි daughter මගේ එකම baby. පොඩ්ඩක් දඟයි. හැබැයි daughter හොඳට බලා ගන්න ඕනේ. හරිත් බබා බැරි වෙලාවත් තෙමා ගත්තොත් එයාගේ ඩයිපර් එක මාරු කරන්න අමතක කරන්න එපා. හරිද දුව? Round 1. Fight. මහ බබු බලාගන්න. මහ බබු බලාගන්න හිතන්නේ නැති. ඒක සිටිච්ච මහ බබු බලන්න. ඩයිපර් මම කරන්න මට කියලා. ඇන්ටි මම ජෝබීල එන්නද? ඇන්ටි සෝරි. මේ කිසි දෙයක් මම උමනා කරන දේවල් නෙමෙයි. මේ හැමදේම මගේ අම්මයි තාත්තයි නිසා. එයාලා හිතන් ඉන්නේ මං තාම පුංචි බබෙක් කියලා. බේබි සිටර්ස්ලා ගෙන්නලා පොඩි එකෙක් වගේ හැසිරෙන්න සලස්සනවා.
අන්තිමට ඒ මිනිස්සු හිතනවා මට පිස්සු කියලා. හරි right seriously මං හිතුවේ ඔයාට මොකක් හරි අප්සෙට් එකක් කියලා. කමක් නෑ. ඒක මට දැන් සාමාන්‍යයි. ඒත් ඇයි අම්මවයි තාත්තවයි පැත්තකින් තියන්නකෝ. ඔයා වැඩි හිටියෙක් නේ. ඔයාට බැරි තනි තියරන ගන්න. මගේ අම්මටයි තාත්තටයි මානසික ලෙඩක් තියෙනවා. එයාලගේ විදියට මං තාම පුංචි බබෙක්. කාලයක් අම්මලාව සෛලම් දාන්නත් හැදුවා. ඒත් මං කැමති නෑ. කාත් කවුරුත් නැති අනාථය වගේ මගේ අම්මයි තාත්තවයි දාන්න. මට පුළුවන් විදියට මං එයාලා සතුටින් තියෙනවා. එතකොට ඔයාගේ අම්මවයි තාත්තවයි ඔය අද යවුවා වගේ තනියෙන් එළියට යවුවට ප්‍රශ්නයක් නැද්ද? මෙච්චර කාලයක් එහෙම වෙලා නෑ. ඉස්සරහට වෙන්නේ. මොකද එයාලට එයාලගේ ලෙඩේ ගැන කිසි අවබෝධයක් නෑ. එයාලා හිතන් ඉන්නේ මටයි මානසික ලෙඩේ තියෙන්නේ කියලා. කොටින්ම කියනවනම් ඩොක්ටර් ගාට බෙහෙත් ගන්න කිව්වම එයාලා හිතන්නේ මට බෙහෙත් ගන්නවා කියලා. එපා වෙන්නේ නැද්ද හරිත්? එපා වෙනවා. මොනා කරන්නද ඉතින්? මේ ඔක්කොම යාළුවෝ වෙන්නේ. මේ කොහොමද කියලා දෙන්නේ? එයාලා මං කියන දෙයක් විශ්වාස කරනවා. ඒක මං කියන මොනා කරන්නද? මං වැඩි හිටියෙක් වුණාට අතරත් මං ඒ විදිහට හැසිරෙන්නේ කොහොමද කියලා දන්නේ. අරුණි මට වොෂ්රූම් යන්න ඕනේ. මම තනියම යන්න බයයි. ටිකක් එන්න පුළුවන්ද? අඩු සිරාවට සිරාවට මට පුළුවන් බැරිමට සෙට් කරන්න මොනවද දැනගෙන හිටියද නැද්ද? මං කොහෙද නං ඉන්නද? සිරාවට කියන්නේ මං නම් ඕව දන්නේ නැහැ. උඹට සල්ලි ඕනේ කිව්වා මට පුළුවන් විදියට මං ඕක උඹට හොයලා දුන්නා. යකෝ බබෙක් කිනා කියලා එකපාර මහා එකෙක් ආපුවම මම බය වුණා. ඒ මොටිවට නුඹට ඇන්ටි කියලා කියනවා. නෑ. ඉතින් අරුණි ඇන්ටි මොනාද කිව්වේ? මොනවා කියන්නද බං? මේ වැඩේ ඉක්මනට ඉවර කරලා මට ගෙදර යන්න ඕන. අම්මලා දැනගත්තොත් එහෙම මම මේ බේබි සිටින් කියන මහ බබ්බු බලනවා කියලා මං ඉවරයි. ඒක නං ඇත්ත. අන්තිමට කොහෙවත් ඉන්න මාත් අහු වෙනවා ඕවට. මේ අරුණි ගොඩක් වද දෙනවද බං? එහෙම නෑ බං. එකාතකට මට පව් කියලාත් හිතෙනවා. අම්මයි තාත්තයි වෙනුවෙන් කෙනෙක් එච්චර දෙයක් කරනවා කිව්වොත් අපි නම් කරයිද බං? මේ කොල්ල ලස්සනයිද? ඔව් දැන් මට ඒකනේ හිතන්න තියෙන්නේ. මේ මම උඹට පස්සේ ගන්නම්. අග්ලි ඔයා අර කෝප්පෙන් තේවිව නේද? ඔව්. මං කවදාවත් ඒ වගේ කෝප්පකින් තේ බීලා නැහැ. අනේ පුළුවන් නම් මට තේ එකක් හදලා දෙනවද? මගේ හරි මන් ඒක ගෙනාවා. ඔයා කොහෙද? හරි
හරිත් ඔයා උඩද? හරි. එයාලා හිතන්නේ මටයි මානසික ලෙඩ තියෙන්නේ. ડોක්ටර් කාට බේත් ගන්න කිව්වම එයාලා හිතන්නේ මට බේත් ගන්නවා කියලා. මේ දුවවත් දිගටම ආවනම් ඇති. One time මාවට පස්සේ I not coming. Try කරනවා but there no answer. No response. Daughter, why? What's the problem? සර් පුතාගේ කාමරේ මේ මොනවද තියෙන්නේ? මොනවද daughter මේ කියන්න try කරන්නේ? පළවෙනි සර් පළවෙනි. daughter මේ කියන්නේ මගේ බේබිගේ toys ගැන. ඒවා ඔය පොඩ්ඩක් එහාට මෙහාට කරලා ඔයාලා play කරන්න. Hello, babysitter.